ආදරය කියා බොහෝ දෙනෙක් රවටන සබඳතා විනාශ කරන මනෝවිද්‍යාත්මක වැරදි 10ක්. පළවෙනි වැරද්ද අධික පාලනය නැත්තම් කන්ට්‍රෝලිං. ඔයාට ආදරී නිසයි මම මෙහෙම කරන්නේ කියමින් අනෙක් කෙනාගේ නිදහස, ඇඳුම් පැළඳුම් සහ යාළුවෝ පාලනය කිරීම ආදරය නොව මානසික වහල්භාවයකි. දෙවැනි වැරද්ද පරණ වැරදි යටක් කිරීම. හැම අලුත් ප්‍රශ්නයකදීම අතීතයේ වුණු වැරදි ඇදලා ගනිමින් රණ්ඩු කිරීම අනෙක් කෙනාගේ මනස දැඩිව පීඩාවට පත්කර සබඳතාවය මරා දමයි. තුන්වැනි වැරද්ද හැඟීම් වලින් සෙල්ලම් කිරීම නැත්තම් ගිල්ට් ට්‍රිපින්. තමන්ගේ වැරදි වසා ගැනීමට අනෙක් කෙනාව වැරදිකරුවෙක් කරමින් ඔවුන්ට මානසිකව රිදවීම සැබෑ ආදරයේ ලක්ෂණයක් නොවේ. හතරවෙනි වැරද්ද සයිලන්ට් ට්‍රීට්මන්ට් නැත්තම් නිහඬව දඬුවම් දීම. ප්‍රශ්නයක් වුණාම ඒ ගැන කතා කරලා විසඳ ගන්නවා වෙනුවට දින ගණන් මැසේජ් සහ ඇමතුම් මගහරිමින් නිහඬව සිටීම මානසික වදහිංසාවකි. පස්වෙනි වැරද්ද අනෙක් අය සමග සැසඳීම. තමන්ගේ සහකරුවා හෝ සහකාරියව නිතරම වෙනත් අය සමග සසඳමින් ඔවුන්ගේ වටිනාකම බාල්දු කිරීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය මුළුමනින්ම බිඳ වැටේ. හයවෙනි වැරද්ද සැකය ආදරයක් කර ගැනීම. හැම පොඩි දෙයකටම ඊර්ෂ්‍යාව සහ අධික සැකය පෙන්වීම ආදරී සලකුණක් ලෙස මවා පෑවත් එහි සැබෑ ඇත්ත අනාරක්ෂිතභාවයයි. හත්වෙනි වැරද්ද වෙනස් කිරීමට උත්සාහ කිරීම. කෙනෙක්ව තමන්ට අවශ්‍ය විදියට මුළුමනින්ම වෙනස් කරන්න හැදීම වැරදි. සැබෑ ආදරේ යනු ඔවුන්ගේ අඩුපාඩුකම්ද සමගින් ඔවුන්ව බාර ගැනීමයි. අටවෙනි වැරද්ද සෝෂල් මීඩියා ප්‍රදර්ශනය. සැබෑ ජීවිතයේ ප්‍රශ්න වසාගෙන ලෝකයාට පෙනෙන්න විතරක් සතුටින් ඉන්න බව සෝෂල් මීඩියා හරහා පෙන්වීමට දැඩිව වෙහෙසීම මානසික නොසන්සුන්කම වැඩි කරයි. නවවෙනි වැරද්ද තමන්ගේ සතුට අනුන් මත තැබීම. තමන්ගේ මුළු සතුටම සහ මානසික සුවය සහකරු මතම රඳවා තැබීමෙන් කාලයත් සමග දෙදිනාටම සබඳතාවයේ ලොකු බරක් බවට පත්වේ. දසවෙනි වැරද්ද ගෞරවය නැති තැන ආදරය නැත. කෙනෙක් ඔයාට කොපමණ ආදරය කිව්වත් ඔවුන් ඔයාගේ අදහස්වලට, හීනවලට සහ පෞද්ගලිකත්වයට ගරු කරන්නේ නැත්නම් එතන කිසිදා මානසික සුවයක් ලැබෙන්නේ නැත.